ආයිබෝන් කියලා මගේ යාළුවෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube නාලිකාවට. අද ගොඩක් වැදගත් මාතෘකාවක් අරගෙන තමයි මම ආවේ. ඉතින් මේක අද සමාජයේ බොහෝ දෙනා ගොදුරු වෙන බාහිරින් බැලුව විට නොපෙනෙන වේදනාකාරී රෝගී තත්ත්වයක් ලෙස හඳුන්වා දීමට පුළුවන්. එනම් විෂාදය නම් වූ රෝගී තත්ත්වයයි. විෂාදය කියන්නේ අද වන විට බොහෝ දෙනා තුළ දක්නට ලැබෙන තත්ත්වයකි. විෂාදය 21 වන සියවසේ වසංගතයක් ලෙස ඇතැම් විට හඳුන්වන්නේත් එය තරම්ම සුලභ තත්ත්වයක් නිසායි. මේ රෝගයක් ලෙස බොහෝ විට හැඳින්වුවේ නැතිවත් මේ වන විට නම් විශේෂඥයන් පවසන්නේ එය අනිත් ඕනෑම රෝගයක් මෙන් හඳුනාගෙන ප්‍රතිකාර කළ යුතු තත්ත්වයක් බවයි. මොකද මානසික සෞඛ්‍යයත් කායික සෞඛ්‍යයත් තරම්ම වැදගත් වෙන නිසා. මේ පළමු පියවර තමයි ඔබගේ තත්ත්වය හරියටම විෂාදයේද නැද්ද කියා දැන ගැනීම. මේ සඳහා විෂාදයේ ඇති පුද්ගලයන් තුළ බහුලව දක්නට ලැබෙන හැසිරීම් සහ පුරුදු කිහිපයක් අපි අද ඔබට ඉදිරිපත් කරනවා. ඒ පළවෙනි කරුණ වන්නේ වෙහෙස. ඔබ දෛනිකව යෙදෙන කටයුතු වලට අමතරව කිසිම දෙයක් නොකරත් ඔබට වෙහෙසක් දැනෙනවා නම් උදෑසන අවදි වූ වෙලේ සිට කිසිදු ප්‍රබෝධමත් ගතියක් උද්‍යෝගයක් නොමැතිව අලසකමින් ගෙවෙනවා නම් එය තමයි විෂාදයේ පළමු ලක්ෂණය. 2. ජීවත් වීමෙන් පළක් නැති බව හැඟී යාම. ඔබට තමා නොවටිනා පුද්ගලයෙකු ලෙසත් තමාගෙන් කිසිදු අයෙකුට ප්‍රයෝජනයක් නැති බවත් හිතෙනවා නම් එය තරම් හොඳ දෙයක් නම් නෙවෙයි. ජීවත් වීමෙන් පළක් නැති බව හැඟෙන නිසා මරණයට ඇති බිය නැති වී දිවිනසා ගැනීමේ චේතනාවක් පවා ඇති වෙන්න පුළුවන්. 3. අවධානයෙහි සහ මතකයෙහි දුර්වලතා. ඇතැම් විට ඔබට සුළු අතපසු වීම වෙනදාට වඩා වැඩියෙන් සිදු වෙනවා නම් නිතර අමතක වෙනවා නම් ලෙහෙසියෙන් කෙනෙකුගේ නමක් දුරකථන අංකයක් මතක් කර ගැනීමට නොහැකි නම් එය විෂාදයේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. 4. නිින්ද සම්බන්ධ ගැටලු. මෙහිදී ඕනට වඩා නිදා ගැනීමත් නිින්ද නොයාම කියන දෙකෙන් ඕනෑම එකක් අදහස් කරන්න පුළුවන්. ඇතැම් විට ඔබට හොඳ නිින්දක් රාත්‍රිය පුරා පැය ගාණක් ලබා ගැනීමෙන් පසුත් තව තවත් නිදා ගැනීමට සිතෙන්න පුළුවන්. දවසේ ඕනෑම වෙලාවක එක දිගට නිදා ගැනීමට ඔබට හැකි වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබට රාත්‍රියේදී නිින්ද නොයා පැය ගණන් එක දිගට අවදිව සිටීමට සිදු වෙන්නත් පුළුවන්. මේ අන්ත දෙකම විෂාදයේ ලක්ෂණයක් විය හැකියි. 5. ආහාර ගැනීම සම්බන්ධ ගැටලු. මෙහිදී නිින්ද සම්බන්ධව මෙන් අන්ත දෙකක් දක්නට පුළුවන්. ඇතැම් විට ඔබට කෙතරම් කෑවත් බඩගින්න දැනෙන නිසා ඕනෑතරම් කන්න පුළුවන් වගේ දැනේවි. එහෙමත් නැත්නම් ඔබට කිසිසේත්ම කුසගින්න නොදැනේවි. මේ හේතුව නිසා කෙටි කාලයක් තුල බර අඩුවීමක් හෝ බර වැඩිවීමක් සිදු විය හැකියි. 6. කිසිම දෙයකින් ඔබට සතුටක් නොදැනේවි. ඔබ ආදරය කරන පුද්ගලයන් නිතර යෙදෙන ක්‍රීඩා විනෝදාංශ හෝ විනෝදාත්මක කටයුතු ආදී කිසිදු දෙයකින් ඔබට තෘප්තියක් නොදැනේවි. ආදරය කරන පුද්ගලයන් හමුවීම පවා ප්‍රතික්ෂේප කරાવી. 7. නිතරම කලකිරීමෙන් සිටීම. ඔබට නිතරම දුකක් කලකිරීමක් හෝ කෝපයක් කලබලකාරී ගතියක් දැනෙන නමුත් ඒට කිසිදු සාධාරණ හේතුවක් ඔබටම සොයාගත නොහැකි වෙන්න පුළුවන්. කෙටියෙන්ම කිවහොත් කිසිම හේතුවක් නොමැතිව ඔබේ සිත ඍණාත්මක සිතුවිලි වලින් පිරී පවතින්න පුළුවන්. 8. සෞඛ්‍ය පිරිහී යාම. හදිසියෙම ඔබගේ සන්ධිවල සහ කොන්දේ වේදනාවක් ඇති වෙනවා නම් හෝ ආහාර දිරවීමේ ගැටලු තිබෙනවා නම් ඒවට සාධාරණ හේතුවක් නොමැති නම් එයද විෂාදයේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. අප ඉහත දැක්වූ ලක්ෂණ 8ම සාමාන්‍යයෙන් පුද්ගලිකුට තිබිය හැකියි. නමුත් එය විෂාද තත්ත්වයේ ලක්ෂණයක් වීමට නම් දිගින් දිගටම පැවතිය යුතුයි. අපි බලමු කොහොමද විෂාදය වළක්වා ගන්නේ කියලා. විෂාදය සඳහා ප්‍රතිකාර ලෙස තෙරපි, වැඩිපුර කායික ක්‍රියාකාරකම් වල යෙදවීම, විද්‍යුත් හෝ චුම්බක උද්දීපන ආදිය සිදු කරනවා. කෙසේ නමුත් රෝගයක් වුණත් නැතත් විෂාද තත්ත්වයෙන් කිසියෙකුට හානියක් වීම වළක්වා ගැනීමට ඔබත් ඔබගේ පවුලේ අය හා ආදරය කරන අයගේ හැසිරීම හා වෙනස්කම් ගැන අවධානයෙන් සිටින්න. ඉතින් යාළුවනේ අපි ජීවත් වෙන්නේ පුංචි කාලයක් නිසා අපේ ආදරණීයයන් සමග අපෙන් විය යුතු යුතුයකම් හා වගකීම් ඉටු කරන ගමන් පුළුවන් හැම මොහොතෙම කරුණාව, දයාව, මෛත්‍රිය පතුරමින් සතුටින්ම ඉන්න උත්සාහ කරමු. නැවතත් වැදගත් වීඩියෝ එකක් අරන් ඉක්මනින්ම එනකම් මගේ යාළුවෝ හැමෝම පරිස්සමට ඉන්න. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම්
මගේ channel එක subscribe කරලා ඔයාලගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් කරගෙන යන්න.